Hello, welcome to Cruise Life. ඔන්න දැන් අපි යන ගමන් ඉන්නේ තුර්කි වල එළියට. අපිට පොඩි chance එකක් හම්බුණා. ඉතින් ඒ යන ගමන් මට පෙන්වන්න ඕනේ වඩන්න මට පිටිපස්සේ මොනවද තියෙන්නේ කියලා. මේවට තමයි අර ලක්සරි යච් කියලා කියන්නේ. ඉතින් ඔයාලට පේන්නේ ඒවා තමයි. ඔන්න බලන්නකෝ. මේ තුර්කි වල තුර්කි දජේ යටතේ තියෙනවා තමයි. ඉතින් ඇත්තටම මේවා සැප ගෙනාපු වාහන කිව්වොත් හරියටම හරි. හිතන්න සාමාන්‍ය මේ වගේ එකක ඔයාලා රවුමක් යනවා කියලා සෑහෙන ගාණක් වියදම් වෙනවා. අනිත් එක තමයි මේකක වටිනාකම සාමාන්‍යයෙන් කීයක් කියලා දෙහිතන්නේ. ඒක සාමාන්‍යයෙන් අපිට ගණනය කරන්නත් බැරි තරම්. මේවා ගොඩක්ම ටුවර්ස් යන්නේ සාමාන්‍යයෙන් බිලියනර්ස්ලා ඇත්තටම කිව්වොත්. ඉතින් සාමාන්‍යයෙන් අපිට මේකක ගිහිල්ලා සතියක් ඉන්නවත් දවසක් ඉන්නවත් බැරි තරම්. ඒ තරම් මේ වගේ ගමන ටිකක් මිලෙන් අධිකයි. ඉතින් ඇත්තටම මට කරන්න පුළුවන් පේජ් එකක් කරන විදිහට මේ වගේ දෙයක් දැක්කම මට ඔයාලට පෙන්වන්න පුළුවන්. ඉතින් ඒකත් මම හිතනවා ලොකු දෙයක් කියලා. මම දකින්න දේ මම කැමතියි ඇත්තටම මගේ ඉන්න පේජ් එකේ ඉන්න කට්ටියට බලන කට්ටියට පෙන්වන්න. ඉතින් ඊට මෙහා පැත්තෙන් ඔය තියෙන සේලින් බෝට් එකක්. මේ තියෙන්නේ ඉස්සරහට අපේ රුවල් නෞකා කිව්වේ. ඉතින් ඒවා තමයි මේ තියෙන්නේ රුවල් දෙකම බාලා තියෙන්නේ. ඉතින් මේවා ගමන් යන්නේ නැති නිසා මේ පියර්ගේ ඔක්කොම හැමතැනම ගැට ගහලා තියෙන්නේ. මේ ලනු දාලා. බලන්නකො මෙන්න මේ පෙන්නන එක මේ තියෙන්නේ. මේකත් එහෙම එකක් තමයි. අර සාම්ප්‍රදායික විදිහට හදලා තියෙන්නේ. නමුත් මේකේ තියෙන වෙනස තමයි මේක දැන් ටිකක් අර තාක්ෂණෙත් එක්ක ඉදිරියට ඇවිල්ලා ඒ සාම්ප්‍රදායික විදිහ පෙන්නලා තමයි මේක හදලා තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම්. සමීපවම ගන්න පුළුවන්. මොකද මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙයාලා මොකුත් කියන්නේ කරන්නේ නැහැ. ඉතින් ඔය මම දන්න විදිහට මෙයාලා ටුවර් එකක් යන්න තමයි මේ බඩු ලෝඩ් කරනවා ඇත්තේ. බලන්නකෝ. අර ස්ටියරින් වීල් එකේ ලොකු. එතකොට මේ ඔය විදිහට තමයි ඉතින් තුඹගස් දෙකක් තියෙනවා. මේ මාස්ක් දෙකක් තියෙනවා. මේ මෙතන ඉස්සරහටම එන්න පුළුවන්. ඉතින් මිනිස්සුන්ට කිසිම කරදරයක් නැහැ. මේ විදිහට යන්න පුළුවන්. එන්න එහා පැත්තේ ඔය මාළු වගේක් පේනවා. බලන්නකො ඉතින් තුර්කිය වල මිනිස්සු හරි සරල විදිහට ජීවත් වෙනවා කියලා දෙයක් තමයි ඉතින් මට නම් දැනෙන්නේ. ඇත්තටම ඉතින් අපි තුර්කි වලින් ට්‍රාන්සිට් වෙලා තිබ්බට ෆ්ලයිට් එකේ එනකොට මමත් මේ පළවෙනි වතාවට තමයි තුර්කි වලට ගොඩ බැස්සේ. ඉතින් කියන්න දේවල් ගොඩයි. ඇත්තටම මාරම ලස්සනයි. අනේ හැමදාම සේලින් බෝට් එකකට මේ වෙච්ච මිනිස්සුගේ ආර්ථිකය කොහොමද කියලා හිතා ගන්නකො. මෙච්චර ගොඩක් දේවල් මෙහෙම තියාන මෙහෙම ලස්සනට මේවා කරගෙන යන්න පුළුවන් කියන්නේ.